හරි ඔන්න එහෙනම් තවත් අලුත් දවසක්. මම අද කතා කරන්න කොහොමද දවස ප්ලෑන් කරගන්නේ කියලා. දවසේ වෙන වැඩ කටයුතු කොහොමද ප්ලෑන් කරගන්නේ කියලා. ඒක සමහරට කීක විදිහවල කරගන්න පුළුවන්. දැන් මම කරන්නේ පර්සනලි මම කරන්නේ මම ජර්නල් එකක් යූස් කරනවා. ඒ කියන්නේ ෆිසිකල් නෝට් එකක් මම දානවා. මම ප්ලෑනින් ලියලා අතින් ලියලා දා ගන්නවා. හෙට දවසේ කරන්නේ මේක කියලා. ඒ කියන්නේ මම දවස ප්ලෑන් කරන්නේ කලින් දවසේ. කලින් දවසේ රෑ මම වැඩ ඉවර වෙලා නෝට් එකේ මම පොයින්ට්ස් විදිහට දා ගන්නවා මම අද මොනවද කරන්න කියලා. ඔක මේ මුලින් කරද්දී එන රියලිස්ටික් නොවන දේවල් දා ගන්නවා. ඒ කියන්නේ සමහරට මම අයිටම්ස් 6ක් විතර ලියනවා. මම අද මේක කරනවා කියලා. හැබැයි ඒක කරලම තමයි දැනගත්තේ මේ එහෙම දවසට ගොඩ වැඩ කරගන්නත් බෑ කියලා. රියලිස්ටික් නෑ කියලා තේරුම් ගත්තේ ඒකෙන් තමයි. ඉතින් ටයිම් මැනේජ්මන්ට් වලට එකක් සෑහෙන වැදගත් වෙනවා. අපිට මේ වැඩේ කරන්න පුළුවන්ද? මේ වෙලාවෙන් කරන්න පුළුවන්ද කියන එකත් ඉගෙන ගන්න පුළුවන්. අපි හරියට ටයිම් ට්‍රැක් කරන්න ගත්තොත් එහෙම. ඉතින් මම මගේ ජර්නල් එකේ මම මෙහෙම ටයිම් ඒ කියන්නේ මම අයිටම්ස් ටික ලියනවා. මම අද දවසට වර්ක්අවුට් කරනවා. මම පොතක් කියවනවා. මම හිතුවා මගේ ප්‍රොජෙක්ට් එකේ වැඩක් නම් මම ජර්නල් එකේ දීලා මම තව පොඩි කටුපතක් තියෙනවා. පොඩි කටු සටහන් ගහන පොතක් වෙනම තියෙනවා. ඒකේ මම ලිස්ට් කරගන්නවා වෙනම ප්‍රොජෙක්ට් එකේ කරන්න තියෙන වැඩ ටික. මම ඒවා ටික කරගත්තාම ඒවා ටික වෙනම දාගන්නවා. ඒ ඔක්කොම ටික හරි ගියාම මම කොහොමද ජර්නල් එකේ ටික එක දාගන්නවා. මම යූස් කරන්නේ නිකන් බුලට් ජර්නල් වගේ විදිහට තමයි මගේ මේ ජර්නල් එක වැඩ කරන්නේ. ඩොට් ට්වයිස් දා තියෙනවා. වැඩේ හරිනම් ක්‍රොස් එකක් දාගන්නවා. මේකෙන් මගේ වැඩ සෑහෙන ලේසි. මම මගේ ජර්නල් එකේ මම ඇඩ් කරලා තියෙනවා හැබිට් ට්‍රැක් එක. මම හැබිට් ට්‍රැක් එකේ දැන් වර්ක්අවුට් එක දැන් අයින් කරලා තියෙනවා. මම කියන්නේ මට දැන් මම හැබිට් එකක් කරගෙන ඒක කියන්නේ ඩේලි වැඩක් කරගෙන තියෙන්නේ. ඒක හැමදාම කරන්න ඕන වැඩක් විදිහට දාගෙන තියෙන්නේ. ඉතින් මම ඒක මගේ ජර්නල් එකේ මම ලියන්නේ නැහැ දැන් තවදුරටත්. මගේ හැබිට් ට්‍රැක් එකක් වෙනම තියෙනවා. ඒකේ මම හැබිට් එකක් සාමාන්‍යයෙන් නිකන් කාලයක් දිගට කරගෙන ගියාම ඒක සාමාන්‍ය ජීවිතයේ එක කොටසක් විතරක් වෙනවා. ඔයාලට ඒක හොඳටම ඉගෙන ගන්න පුළුවන් ඇටොමික් හැබිට්ස් කියලා පොතක් තියෙනවා. ඒ පොත කියවුවොත් එහෙම. ඒ පොත සෑහෙන වැදගත්. හොඳ හැබිට් එකක් හදාගන්නේ, නරක හැබිට් එකක් අයින් කරගන්නේ, ඒ වගේ දේවල් ගැන. ඒ කියන්නේ ලොකු අයිඩියක් ගන්න පුළුවන් ඇටොමික් හැබිට් පොත කියවුවොත් එහෙම. highly recommended පොතක්. ඉතින් මේ දවසේ ප්ලෑන් කරගන්න එක මාර වැදගත්. එතකොට ඔයාගේ දවසේ ඔයා දන්නවා දවසට මම මේක කරන්න ඉන්නේ. මට වෙන වැඩ දාගන්න බෑ මීට වැඩිය. ඔයාට තව එක්ස්ට්‍රීම් ලෙවල් එකට යන්නත් පුළුවන්. ඉන්නවා කියලා කියන්නේ. වාට දවසේ එක්ස්ට්‍රීම් ලෙවල් එකකින් ප්ලෑන් කරගන්න පුළුවන් Google කැලෙන්ඩර් හරි ඔයාගේ තියෙන Apple කැලෙන්ඩර් හරි මොකක්ම හරි කැලෙන්ඩර් එකක ඔයාට දාගන්න පුළුවන්. ඔයාට ඇඩ් කරගන්න පුළුවන් ටයිම් බ්ලොක්ස්. ඒ කියන්නේ ඔයා හිතන්නේ කැලෙන්ඩර් ඔයාට දාගන්න පුළුවන් 8 ඉඳන් 10 වෙනකම් මම මේ වැඩේ කරන්නේ. අපි හිතමු 6 ඉඳන් 8 වෙනකම් මම වර්ක්අවුට්ස් කරන්නේ. ඊට පස්සේ පොඩි වෙලාවක් අරගෙන පැය භාගයක් විතර අපි හිතමු 9 ඉඳන් 9:00 වෙනකම් වගේ පොතක් කියවනවා. නැත්නම් හිතාගන්න 9 ඉඳන් 12 වෙනකම් මොකක් හරි ලොකු වැඩක් ටාගට් කරලා දාගන්නවා. ඔයාට පුළුවන් ඒ වගේ ටයිම් බ්ලොක්ස් හදාගෙන කැලෙන්ඩර් එක දාගන්න. එතකොට ඔයා දකින්න ඔයාගේ ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි ඔයා කැලෙන්ඩර් එක දිහා බලනවා දන්නවා මෙන්න මේ වෙලාවේ මම මේ වැඩේ තමයි දාගන්නේ. ඔයාට මේ වෙලාව ඇතුළත වෙන වැඩක් කරන්න බෑ කියලා. ටයිම් බ්ලොක් සෑහෙන වැදගත්. ඔයාට කරන්න පුළුවන් නම් නියම වැඩක්. මම ටයිම් බ්ලොක් සමහර දවසට මම දාගන්නවා. එතකොට මගේ වැඩේ ඒ දවසේ ඒ වැඩවලට විතරයි මම වින් කරන්නේ. හරිම ලේසි ටයිම් මැනේජ් කරගන්න ටයිම් බ්ලොක්ස් යූස් කරන එක. කොහොමද මොන හරි දරුණුම කල්පනා කරන්න තියෙන දේවල් උදේවරු කරගන්න. එතකොට ඔයාට ඒක නිකන් ලේසියෙන් වුණා වගේ ඔයාට හිතෙයි. හැබැයි ඒක තමයි අපේ සයිකල් එක දුවන විදිහයි වැඩේ. ඔයාට ජර්නල් එකක් යූස් කරන්න පුළුවන් ජර්නල් එකක් යූස් කරන්න. දැන් මම යූස් කරන්නේ ෆිසිකල් පොතක් වුණාට ඔයාට ඕන නම් ඔයාට Notion ටෙම්ප්ලේට් එකක් හදාගෙන ඒකේ ඔයාට දවස ප්ලෑන් කරගෙන වැඩ ටික කරගන්න පුළුවන්. දැන් මම ඒක කරන්නේ නෝට් එකක් මම ෆිසිකලිම ෆිසිකල් පොතේ මම අතින්ම ලියන්නේ. ඒකට මම වග වෙන්න ඕනේ කියලා මට දැනෙන හින්දා. ඒක ඔයාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඔයාට හිතෙන්න පුළුවන් මට iPad යනවා. iPad එකේ මම මේ නෝට් ටික දා ගන්නවා කියලා. So ඒක ඔයා කැමති විදිහ තමයි. කැමති විදිහ හැබැයි වෙන්න ඕන දේ ඔයා ටයිම් එකේ මැච් කරගන්න එක තමයි. කොහොම හරි අන්තිම දවස් අන්තිමේදී ටයිම් මැනේජ් කරගන්න හරියට ඔයාගේ වැඩ හරියට කරගන්න ඕනේ නම් මොකද කාලේ ඉක්මනින් යනවා. කාලේ හරිම වටින දෙයක්. කාලේ මාරම වැදගත්. මම ඉන්න කාලය ගැන සෑහෙන දුරට හිතනවා. ජීවිතේ එන්ජොයි කරන්න. ඒ වගේම ටයිම් එක මැනේජ් කරගෙන ඔයාගේ වැඩ කරගන්න. මොකයි තියෙන්නේ? මොක තමයි මට කියන්න තියෙන්නේ. වෙලාව නාස්ති කරන්න එපා. වෙලාව වැදගත්. වෙලාව වලට පස්සේ කාලෙක තේරෙයි වෙලාව මට මේ වෙලාව තිබ්බනම් මට තව කාල තිබ්බනම් ඒ වගේ දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් වැඩ කල් දාන්නත් එපා. වැඩ හරියට මැනේජ් කරගෙන වැඩ හරියට කරගන්න. ඔක තමයි දවසේ මට කියන්නේ. එහෙනම් අද දවසේ හම්බෙමු. බයි.